2026 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මූලික කරගෙන පැවැත්වීම නියමිතයි. මෙම තරඟාවලියේ විශේෂ සිදුවීම් තරඟාවලියට පෙර සාකච්ඡා කිරීමටයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. තරඟාවලියේ විශේෂ සිදුවීමක් තමා බංගලදේශ කණ්ඩායම තරඟාවලින් ඉවත් වුණා සති කිහිපයකට පෙර දැන් නැවත අර්බුදයක් මතුවලා තියෙනවා. විශේෂ සිදුවීමක් ලෙස ඉන්දිය පාකිස්තාන තරගයේදී ඉන්දියාව සමගින් පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට නොහැකි බව දන්නා ඒවා තිබෙනවා. ඉතින් මෙහිදී ඇත්තටම මෙම තරගයේ දිහා බලද්දී මූල්‍යමය පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ තරග නොකිරීමේ පාඩුව පිළිබඳවයි අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. එතකොට ක්‍රිකට් පිටිය තුල ඉන්දු පාකිස්තාන තරග සඳහා විශාල අවධානයක් යොමු වෙනවා. නමුත් 2026 ලෝක කුසලානයේදී එකම කාණ්ඩය තුල ඉන්නේ ඉන්දියාව සහ පාකිස්තානය. එහිදී පාකිස්තානයේ ඉන්දියාව සමග තරඟ කිරීම ප්‍රතික්ෂේප කොට තියෙනවා. මේ තුල මූල්‍යමය පාඩුවක් වෙනවා. ඒ මූල්‍යමය පාඩුව දිහා බලද්දී තරඟ නොපැවැත්වීම කියන්නේ පළවෙනි දේ තමයි අංක 1 ප්‍රවේශපත්‍ර අලවියෙන් ලැබෙන ආදායම ලැබෙන්නේ. මෙහිදී ඇමරිකානු ඩොලර් මිලියන 5-15 අතර ආදායමක් නොලැබී යනවා. එහෙනම් ප්‍රවේශපත්‍ර අලවියෙන් සිදු වීමට තිබුණ ඩොලර් සංචිතය අහිමි වෙලා යනවා මේ තරඟාවලියට. ඒ වගේම සාමාන්‍යයෙන් ඉන්දියාව ක්‍රීඩා කරන තරඟවල වෙළඳ දැන්වීම තුළින් විශාල මුදලක් උපයා ගැනීමට හැකියාවක් තියෙනවා ඉන්දියාවට මෙන්ම ICC එකට. එතකොට මෙහිදී ඉන්දි පාකිස්තාන තරගයක් කියන්නේ විශාල ප්‍රේක්ෂක අවධානමක් හිමි වෙනවා. එතකොට ඉන්දියාව පාකිස්තානය කියන්නේ විශාල ජනගහනයක් සිටිනවා. ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් ලෝකෙ පුරා ලොකු අපසරියක ඉන්නවා. එතකොට වෙළඳ දැන්වීම වලට විශාල ඉල්ලුමක් පවතිනවා. ඉතින් එහිදී අහිමි වෙන ආදායමකුත් තියෙනවා. ඒ ඩොලර් මිලියන 25-30 අතර ප්‍රමාණයක් කියලා අපි හිතනවා. මීට අමතරව පාකිස්තානයේ ඇමරිකාව ඊට පස්සේ ඉන්දිය නොවන වෙළඳ පොළවල් තියෙනවා. ඒවවලත් මේ ක්‍රිකට් සම්බන්ධ මූල්‍ය පැත්තක් තියෙනවා. එහිදීද අහිමි වන ආදායමක් පවතිනවා. මෙහිදී එම මූල්‍ය වෙළඳ පොළවල් වලින්ද ඍජු සහ වක්‍ර ලෙස මිලියන ගාණක් ඩොලර් මිලියන 50-55ක් විතර අහිමි වෙනවා. ඊළඟට අනුග්‍රහක බවතුන් ආයෝජනය කරනවා සාමාන්‍යයෙන් මේ ක්‍රිකට් කණ්ඩායම් වලට. එතකොට එහිදීත් වැඩි ඉල්ලුමක් සහිත තරගයක් තමයි මෙම තරගය. එතකොට අනුග්‍රහක බවතුන්ගෙන් ලැබෙන ඉල්ලුම මූලික කරගෙන ඩොලර් මිලියන 5-10ක් අතර ප්‍රමාණයක් මෙම තරගයෙන් අහිමි වෙනවා. එතකොට මේ ලෝක කුසලානය කියන නිෂ්පාදනය කරන්නේ ICC හරහා. ICCට ඍජු ලෙස ඩොලර් මිලියන 50-100 අතර ප්‍රමාණයක් අහිමි වෙනවා මෙම තරගයෙන් එක තරගයකින්. ඉතින් මේක ලොකු පාඩුවක්. ICC